ඉතින් ඔයාලා හැමෝම ආයෙත් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවට මේ වෙච්ච ව්‍යසනයේදී කොහොමද ලීඩර් කෙනෙක් ප්‍රෙෂර් එකත් එක්ක වැඩ කරේ, ඒකේ තියෙන qualities මොනවද, ඔහුගේ ගුණාංග මොනවද, ඊට අමතරව විශේෂයෙන්ම මම හිතුවා කතා කරන්න ඕනේ කියලා මම ඊට ඉස්සෙල්ලා කියපු පොතක තිබ්බ දේවල් ඔහුගේ කරපු ක්‍රියාදාමෙත් එක්ක කොච්චර දුරට මැච් වුණාද කියලා. එහෙම නැත්නම් මං හිතන්නේ ඔහු පොත කියවලා නැද්ද නැති කියලා මම දන්නේ. නමුත් මං හිතනවා මෙන්න මේ පොතේ එන කොන්සෙප්ට් ගොඩක් මේ දවස් ටිකේ අපිට දැක ගන්න ලැබුණා එයා ක්‍රියා කරන විදිහෙන්. ඉතින් මේ පොත ලියලා තියෙන ජේකොබ් විලින් කියලා US Navy SEAL ලීඩ් කෙනෙක්. කොහොමද ඒගොල්ලෝ බැටල් ෆීල්ඩ් එකේ පාවිච්චි කරපු ටෙක්නික් වලින් ඒ ප්‍රින්සිපල් වලින් සාමාන්‍ය කම්පනීස් වලට අපි කොහොමද මේ කම්පැනි එක රන් කරනකොට මේ කොන්සෙප්ට් පාවිච්චි කරන්න කියලා මේ සමහර ඔහු ගත්ත ක්‍රියාමාර්ග මේ පොතත් එක්ක මැච් වෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ පොතේ තියෙන කොන්සෙප්ට් එක මැච් වෙන්නේ කියලා. ඉතින් ඇත්තට මේක ඔහු කරන දේවල් දැක්කලා මේ පොත කියවපු හින්දා ඒක මම නිකන් දන්නවා මේක කතා කරන්න ඕනේ කියලා. ඇත්තටම ගොඩක් අය ජනාධිපතිතුමාව විවේචනය කරන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. නමුත් මං හිතනවා ඇත්තටම කියනවා නම් මෑත ඉතිහාසයේ අපිට හම්බෙච්ච ඉතාම හොඳ නායකයෙක් තමයි අනුර කුමාර දිසානායක කියන්නේ. විශේෂ දෙයක් තමයි ලීඩර් කෙනෙක් වුණාම එක්ස්ට්‍රීම් ඕනර්ෂිප් කියන එක. ඒ කියන්නේ සක්සස් එකයි ෆේලියර් එකයි දෙකම බාර ගන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ එක්ස්ට්‍රීම් ඕනර්ෂිප් කියන එකේ එන වැදගත්ම දෙයක් තමයි සමහර වෙලාවට විශේෂ අවස්ථාවක් ආපු වෙලාවම ඔහුට කොහොමද බිමට ගිහිල්ලා ඒ වැඩ කරන අයත් එක්ක එකට මුහු වෙලා යම්සි වෙලාවට ඒක පර්සනලි මොනිටර් කරගෙන අන්තිමට සක්සස් එක හරි ෆේල් එක හරි එන්නකම් කොහොමද වැඩ කරන්නේ කියන එක. ඉතින් මේක ඉතාම වැදගත් දෙයක්. දැන් අපි කල්පනා කරොත් අර බස් එක හිර වෙලා ඉඳපු 60කට වැඩිය පිරිසක් බේර ගන්න ජනාධිපතිතුමා පර්සනලි ඒක මොනිටර් කරලා තිනවා. අපි දන්නේ නැහැ අපි ළඟ ඉදී නැහැ. නමුත් එන නිවස් අනුව අපිට තේරෙනවා ඔහු පර්සනලි ඒ අදාළව authorities වල එහෙම නැත්නම් ඒ rescue mission වල ඉන්න ඒ leadersලත් එක්ක වැඩ කළා අන්තිමට ඒක සම්පූර්ණයෙන් මුදවා ගත්තට පස්සේ තමයි එතනින් ඒ මිෂන් එකකින් ඉවත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම ඉතාම හොඳ quality එකක්. මොකද අපි දන්නවා ලොකු කම්පනි වල යම්කිසි විශාල ප්‍රශ්නයක් ආවම අපි ප්‍රායෝගිකව දන්නවා ඉන්න highest level එකේ leadersලා තමයි ground level එකේ කට්ටියත් එක්ක වැඩ කරන්න පළක් වෙලාවට. සාර්ථක වුණත් අසාර්ථක වුණත් ඒකේ අයිතිකාරයෝ හැටියට වැඩ කරන්නේ ඒගොල්ලෝ තමයි. ඉතින් මේක තමයි විශේෂම කියන්නේ extreme ownership කියලා. ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාවට දැනට ඉන්න ජනාධිපතිතුමාට hina වුණත් එහෙම නැත්නම් negative විදිහට දැක්කත් පොඩක් කල්පනා කරලා බලන්න බැරක් ඔබාමා බින් ලාඩන් අල්ලන වෙලාවේ පෞද්ගලිකව මේ මිෂන් එකට ඉන්වෝල්ව් වෙලා ඇල්ලුවට පස්සේ තමයි පබ්ලික් එකට ඒ නිවුස් එක දෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා ඉතාම ඒ කියන්නේ මං හිතන්නේ අපිට ඉන්න අපේ ජනාධිපතිතුමා විසින් කරන ලද තාම හොඳ ඉන්වෝල්ව්මන්ට් එකක්. අනිත් විශේෂාංගය තමයි ලීඩර් කෙනෙක් වුණාම කොහොමද අපි ප්‍රමුඛතාවය දීලා වැඩ කරන්නේ කියන. එහෙම නැත්නම් ඔක ඉංග්‍රීසියෙන් කියනවා prioritize and execution කියලා. මොකද්ද ප්‍රයොරිටි එක? මොකද්ද ඊට පස්සේ එක්සිකියුට් කරන්න ඕනේ? මං හිතනවා අපේ ජනාධිපතිතුමා ඊට ඉස්සෙල්ලා ඉඳපු ජනාධිපතිවරයාට වඩා තාම වෙනස්. මොකද ඔහුගේ අදාළ කාර්යයන් ඔක්කොම ටික කළා ඉවරලා තමයි පබ්ලික් ස්ටේට්මන්ට් එකක් දුන්නේ. නමුත් ඒ වෙලාවේ ඒ පැය 24 එහෙම නැත්නම් පැය 48 ඇතුළත විශාල ඒ කියන්නේ ක්‍රියාදාමයක් වුණා. කියන්නේ බස් හිර වෙලා බැමි කඩාගෙන ගිහිල්ලා මිනිස්සු 600කට වැඩි ප්‍රමාණයක් නැති වෙලා තවත් අය ගොඩක් හිර වෙලා අතුරුදහන් වෙලා මේ වගේ වෙලාවකට රටක ජනාධිපති විදිහට මං හිතන්නේ එන්න පුළුවන් ප්‍රෙෂර් එක උඩරිමයි. ඉතින් මං හිතනවා අපිට එන දැනට එන නිවුස් වල හැටියට කොහොමද ඔහු ඒ වෙලාවේ ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. වල ප්‍රමුඛතාවය දීලා ඒ වෙනස් වෙන එන්වයරන්මන්ට් එකත් එක්ක වැඩ කළා. ඊටාම හොඳට මේ වේසනේ කළමනාකරණය කරේ. මේ වෙලාවේ ජනාධිපතිතුමා කතා කරන විදිහේ මිනිසුත් ඒ කියන්නේ අපේ ලංකාවේ තියෙනවා නිලධාරීවාදී කියන එක උඩරිමින්. ඉතින් නමුත් ඒ නිලධාරීන්ට ඉතාම හොඳට කමියුනිකේට් කරලා මොකද්ද බිග් පික්චර් එක. නැත්තම් මොකද්ද ඔහු බලාපොරොත්තු වෙන්නේ අපේ මේ නිලධාරීන්ගෙන් මොනවද ඒගොල්ලෝ කරන්න ඕනේ? කොහොමද අපි නිලධාරීන්ට යම්සි විදිහක ඔවුන්ව එම්පවර් කරලා එහෙම නැත්නම් ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් දීලා ඒගොල්ලන් පොඩ මොටිවේට් කරලා කොහොමද ඒගොල්ලෝ ඩිරෙක්ට් කියන්නේ හැමදේම ජනාධිපතිතුමාගෙන් එන්න ඕනේ නැහැ. නමුත් ඒගොල්ලන්ගේ තීරණ අරගෙන මේ වෙලා තියෙන ව්‍යසනයෙන් රට යම්කිසි ප්‍රමාණයකට ඉක්මනින් කඩිනමින් යථා තත්ත්වයට පත් කරගන්න අවශ්‍ය ඒ උපදෙස් ඊට අමතරව කමියුනිකේෂන් එක මොකද්ද වෙන්න ඕනේ? කොහොමද කරන්නේ? කොතනද තියෙන ප්‍රශ්නේ? මොකද්ද ලීගලි කරන්න තියෙන දේවල්? මොනවද තියෙන බැරියර්ස්? මං හිතනවා අපි නිකන් මේ ජනාධිපතිතුමාට සුදුහුණු ගන්නවා නෙමෙයි. නමුත් මං හිතනවා
ඔහුේ ඒ කමියනිකේට් කරන විදිහෙන් ඔහු කතා කරන විදිහෙන් අපිට තේරනවා මිනිස්සු අතර ට්‍රස්ට් එක කොච්චර දුරට බිල්ඩ් වෙනවද කියලා. මොකද ලීඩර් කෙනෙක් කියන්නේ කමාන්ඩ් විතර නෙවෙයි. කමාන්ඩ් එක දුන්නට පස්සේ ඒක එක්සිකියුට් කරන්නේ ෆ්‍රන්ට් ලයින් එකේ ඉන්න කට්ටියට ට්‍රස්ට් එකක් තියෙන්න ඕනේ. ඉතින් මං හිතනවා ජනාධිපතිතුමා ඉතාම හොඳ දැනුමක් තිබ්බ කොහොමද කමියනිකේට් කරන්න ඕනේ, මොන වෙලාවටද ටිකක් අතෝරිටි එක පෙන්වන්න ඕනේ, මොන වෙලාවටද මිනිස්සුන්ට කියන්න ඕනේ, මොනවද කරන්න ඕනේ, කොහොමද කරන්න ඕනේ, කොයි වෙලාවටද අපි අපේ ෆ්‍රන්ට් ලයින් එකේ ඉන්න අයව ඇප්‍රීෂিয়েට් කරන්න, ඒගොල්ලෝ මොටිවේට් කරන්න ඕනේ. දැන් ගොඩක් අය කියනවා ලීඩර් කෙනෙක් වුණාම ගෙදර ඉඳන් කමාන්ඩ් දෙන්න විතරයි කියලා. මම දැක්ක මේ හාමුදුරු කෙනෙකුත් කියලා තියෙනවා පිස්සු. එහෙම එකක් නෑ. ලීඩර් කෙනෙක් වුණාම ග්‍රවුන්ඩ් එකට යන්න ඕනේ නැහැ. ග්‍රවුන්ඩ් එකට ඒ ග්‍රවුන්ඩ් එකේ ඉන්න මිනිස්සුත් එක්ක කනෙක්ට් වෙන්න. එතකොට එයා ග්‍රවුන්ඩ් එකේ ඉඳියා වගේ තමයි. ගිහිල්ලා බලලා එතනින් තමයි විශේෂයෙන්ම දැන් අපි වැඩ කරන එන්වයරන්මන්ට් වල අපි මිනිස්සු රටවල් වලට යනවා දහස් ගණන් වියදම් කරේ. මොකද යන්නේ? පෞද්ගලිකව යම් ඉස්සරහා පෙනී ඉඳලා කතා කරන එකයි කෝල් එකක් දාලා කියන එකයි අහසයි පොළොව වගේ තේරෙන්නේ නැහැ ගොඩක් මිනිස්සුන්ට. මේක ඉතාම ජනප්‍රිය කතාවක්. බෑඩ් යුනිට්ස් නැහැ. ඇත්තටම කියනවා ඉන්නේ බෑඩ් ඔෆිසර්ස්ලා. නමුත් ජනාධිපතිතුමා ඇත්තට මේ වෙලාවේ ගිහිල්ලා මිනිස්සුත් එක්ක කතා කළේ ඔෆිසර්ස්ලාව ඩිරෙක්ට් කළා, කොල්ල මොටිවේට් කළා. ඒ කරපු දේ ඒක තමයි ලීඩර් කියන්නේ. ලීඩර්කින් වෙන්න ඕනේ දේ ඒක තමයි. මොනවද තියෙන බ්ලොකර්ස්, කොහොමද ඒවා අයින් කරගන්නේ, කොහොමද ඒගොල්ලෝ කරන්න ඕනේ, මොනවද ලීගලි පැත්තෙන් වෙන ඒක ඒ සම්පූර්ණ මේ දිස්ත්‍රික්කෙට ගිහිල්ලා කතා බහ කරලා ඒ අදාළ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ වැඩ කරන නිලධාරීත් එක්ක වැඩ කරපු විදිහ මං හිතනවා ඉතාම හොඳ නායකත්ව ගුණාංගයක්. ඔහුගේ ගිහිල්ලා ක්වෙස්චන් අහුවාම තමයි අපිට අනන්තවත් වෙලා දෙනවා. උඩින් ඇවිල්ලා එකපාරටම අහුවා මර්සිර අපි මේක කල්පනා කරේ නෑනේ. ඒක තමයි ලීඩර් කියන්නේ. ලීඩර් සමහරලාට අර out of the box අපි නොදන්නේ. එහෙම නැත්නම් අර bigger picture එක දකිනවා. ඉතින් ඒ වගේ මං හිතන විදිහට සමහර මිනිස්සු කියන වැඩයක්වත් කරේ නැති ලීඩර් කෙනෙක් කියලා. නමුත් මේ මිනිස්සයා කරපු දේවල් ඇත්තටම ඉම්ප්‍රෙසිව්. අනිත් දේ තමයි දැන් මේ ගොඩක් අය කියනවා මේක මේ one man show එකක් කියලා. මං හිතන්නේ මේක one man show එකක් කියලා. අපිට පේන්නේ ටීවී එකේ එහෙම නැත්නම් social media වල යන්නේ one man show එකක් විදිහට. ඒක තනිකරම team work එකක්. ඔහු තමයි ඒක ලීඩර්. ඔහු කැපිලා පෙවුනට මං හිතනවා ඔහු ඉතාම හොඳින් ඔහුගේ team එක තමයි මේක සම්පූර්ණයෙන්ම ඉස්සරහට ගෙනිච්චේ. ඒකින්ද ලීඩර් කෙනෙක් කියන්නේ ඒකයි. ලීඩර් කැපිලා පේනවා naturally. මොකද ලංකාවේ මිනිස්සු ගොඩක් කලාවට කැමති ඒ වගේ පොපියුලර් කෙනෙක්ට. එහෙම නැත්නම් අර නිකන් ලංකාවේ මිනිස්සුන් තියෙනවා මෙයා තමයි වැඩ කියන පොඩි ආකල්පයක් තියෙන එක නරකයි කියනවා නෙමෙයි. නමුත් මං හිතන්නේ ජනාධිපතිතුමා දැනට යන තියෙන ක්‍රියාමාර්ගය වල දැක්කොත් සමහර ඩිස්කෂන් වල කොහොමද අනිත් අමාත්‍යවරුත් එක්ක කතා කරන්නේ. තනි කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේවා පිටිපස්සේ ඉතාම විශාල ටීම් එකක් ඉන්නවා. ඒ ටීම් එක හරියට මැනේජ් කරලා මේවා කරේ නැත්නම් මෙච්චර ඉක්මනට මේවා ඉදිරියට කරන්න බෑ. ඉතින් ඔය කවුරු හරි කියනවා නම් මේක one man show එකක් කියලා ඒක ඇත්තටම වැරදි. මං හිතන්නේ මේ ජනාධිපතිතුමාගේ තියෙන යම්කිසි ටීම් වර්ක් එකට දෙන්න පුළුවන් උපරිම හයිය දීලා ඔහු වැඩ කරපු හින්දා තමයි අපි මේ විදිහට ඉක්මනට යම්සි විදිහකින් සහනයක් අපේ මිනිස්සුන්ට ලබා දෙන්න පුළුවන් වුණේ. අනික අපි හිතලා බලන්න ඕනි කොච්චර අපි කියන්නේ අර ඕපන් කරපු බැංක් account එකට දැනට මිලියන 2000ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ඇවිල්ලා තියෙන්නේ ජනාධිපතිතුමා විසින් යම්කිසි විදිහකට ඇති කරලා තියෙන ට්‍රස්ට් එකකින්ද. මං හිතන්නේ අපිට ওই වගේ වෙස්ටනක් වුණා නම් වෙන ජනාධිපති කෙනෙක් ඉන්නකොට ඊට ඉස්සෙල්ලා ඉඳපු කට්ටිය මිනිස්සු වගේ සල්ලි දායි කියලා. අපේ ජනාධිපතිතුමා මේ සිටුේෂන් එක මැනේජ් කරපු හැටි ඇත්තටම ප්‍රසාදයට ලක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මම මේ කියන්න ඕනේ ඒවා පොත්වලත් තියෙන කොහොමද කරපු දේවල්ුයි ඇත්තටම තියරි ප්‍රැක්ටිකලුයි එකින් එක සම්බන්ධ කරන්න පුළුවන්. කමියුනිකේෂන්, ප්ලෑනින්, ඕනර්ෂිප් එක. ඒ වැඩේ ඉවර කළා තමයි පබ්ලික් කමියුනිකේෂන් එක දුන්නේ. ඉතින් ඒ වගේ කරපු ක්‍රියාවල් මේ පොතේ තියෙන දේවල් එක මැච් වෙනවද කියලා. ඒ කියන්නේ ඉතින් මේ ඒ හින්දා මෙයා පොරක් කියලා මේවා කරනව නෙමෙයි. නමුත් අපි ඔය ඉස්සෙල්ලා දැකලා තියෙන කට්ටිය කොහොමද වැඩ කරේ? මම මේ දේශපාලන නෙමෙයි කතා කරන්නේ. ඇත්තටම කියනවා මම මේ කතා කරන්නේ මේ දැකපු දේ ගැන පොඩි විස්තරයක් දෙන්න විතරයි මට උවමනා වුණේ. මොකද නිකම්ම කියනකොට මං හිතුවා මට නිකන් මතක් වුණා බස් එකේ දැන් මේ වැඩ යනකොට මතක් වුණා මේ මනුස්සයා ගන්න ඒවයි. මොකද අපි ගොඩක් කලාට මැනේජ්මන්ට් ගැන එදිනෙදා හිතනවා මේ ගැන පොඩි කම්පැරිසන් එකක් කරන්න ඕන කියලා. මේ වේසනය අපිට true leader වෙන්නවා කියන එක තමයි මගේ නම් අදහස. ඉතින් අවසානයේ කියන්න ඕනේ මට නම් හරිම සතුටුයි කොහොමද අපි ජනාධිපතිතුමා මේ සිටුේෂන් එක හැන්ඩල් කරේ කියලා. මොකද මේ වගේ දේවල් තමයි true leader කෙනෙක්ව ඉස්සරහට ගේන්නේ. මං හිතනවා ඔහු ඇත්තටම extreme ownership එකක් දරන්න පුළුවන්. හොඳ නායකත්ව කොලිටිස් තියෙන
හොඳ ලීඩ කෙනෙක් කියලා. ඉතින් අපි ඇත්තටම සතුටු වෙන්න ඕනේ අපේ ලංකාවට මේ වගේ ලීඩ කෙනෙක් ඉන්න එක ගැන. මං හිතනවා මේ ඉන්සිඩන්ට් එකෙන් පස්සේ ඒගොල්ලෝ වෙනම PIR එකක් කළා වෙන ඇක්ෂන් ගනි කියලා අපිට වැඩි ගොඩක් දැනුම තියෙන මිනිස්සු ඒගොල්ලොත් එක්ක වැඩ කරනවා. ඊට අමතරව අපි හිතනවා ලංකාවට අපේ රටට ඉතාමත් ඉක්මනින් රිකවර් වෙන්න පුළුවන් කියලා. එහෙනම් නැවතත් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔබ ස්තුතියි.